සරල සිංහලෙන් ඉතාලි භාෂාව ඉගෙන ගමු. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ යම්කිසි දෙයක අනුපිළිවෙල සඳහන් කිරීම සඳහා අපට පාවිච්චි කරන්න පුළුවන් ඉලක්කම්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඉලක්කම් ගණන් කරනකොට 1 2 3 4 කියලා ගණන් කරනවා වගේම අපිට පළවන, දෙවන, තුන්වන, හතරවන, සියවන, දහස්වන කියලා අන්න ඒ විදිහට අනුපිළිවෙල දැක්වෙන්න දේවල් අපිට පෙළගස්වන්න පුළුවන්. අපි බලමු අහඹු ලෙස ගත්ත සංඛ්‍යා ටිකක අනුපිළිවෙල දැක්වෙන්නේ කොහොමද කියලා ඉතාලි භාෂාවෙන්. පළවන ප්‍රීමෝ, දෙවන සෙකොන්ඩෝ, තුන්වන තෙර්සෝ, හතරවන ක්වාර්තෝ, පස්වන කුයින්තෝ, හයවන සෙස්තෝ, හත්වන සෙට්ටිමෝ, අටවන ඔත්තාවෝ, නවවන නෝනෝ, දසවන දේචිමෝ, එකොළොස්වන උන්දිචේසිමෝ, දොළොස්වන දෝදිචේසිමෝ, 13 වන ත්‍රේදිචේසිමෝ, 14 වන ක්වත්තෝර්දිචේසිමෝ, 15 වන ක්වින්දිචේසිමෝ, 20 වන වෙන්තේසිමෝ, 50 වන චින්ක්වන්තේසිමෝ, 60 වන සෙස්සන්තේසිමෝ, 75 වන සෙත්තන්ත චින්ක්වේසිමෝ, 100 වන චෙන්තේසිමෝ.